2021 අවුරුද්ද සෝෂල් මීඩියා එක පින්තූර කිහිපයක් නිසා හොඳටම උණුසුම් වුණා. ඒ පින්තූරවල හිටියේ සාම්ප්‍රදායික මහන ඇඳුමක් ඇඳගෙන හිස මුඩු කරපු තරුණ පිරිමි කෙනෙක්. බැලු බැල්මට නම් මහන හිමි නමක් වගේ පෙනුනත් එයාගේ පෙනුම සාමාන්‍යයට වඩා ටිකක් වෙනස් වුණා. ඒ නිසාම ලෝකෙ වටේම ඉන්න ගොඩක් දෙනා එයාට නමක් දාගත්තා. ලෝකේ ලස්සනම මහන හිමි නම කියලා. මේ පින්තූර දැකපු අය හැමෝම හොයන්න පටන් ගත්තා. මේ කවුද? ඇත්තටම මහන කෙනෙක්ද? කොහෙද ඉන්නේ කියලා. අන්තිමේදී මේ රහස එළි වුණා. එයා ඇත්තටම හැමදාම මහන වෙලා ඉන්න කෙනෙක් නෙමෙයි. එයා තමයි මියන්මාරයේ ජනප්‍රිය නළුවෙක්, මොඩල් කෙනෙක්, වගේම ගායකයෙක් වෙන පේන් තක්හොට්. මියන්මාරයේ තියෙන සාම්ප්‍රදායික සංස්කෘතික සිරිතකට අනුව එයා දවස් 10ක් වගේ කෙටි කාලයකට මහන වෙලා ඉඳලා තියෙනවා. ඒත් එයාගේ පෙනුම, ශරීර හැඩය සහ ඇඟ පුරා තිබෙන ටැටූ නිසා මේ සාමාන්‍ය චාරිත්‍රය එක රැයකින්ම ලෝකම කතා කරන මාතෘකාවක් වුණා. ගොඩක් දෙනාට මේක අමුතුයි. තවත් සමහරවල්ට මේක පුදුමයි. ඒ නිසාම එයාගේ පින්තූර සෝෂල් මීඩියා පුරා වේගයෙන් පැතිරුණා. අදටත් පේන් තක්හොන් කියන්නේ මියන්මාරයේ ජනප්‍රිය තරුවක්. ආරංචි අනුව දැන් එයා කසාද බැඳලා පෞල් ජීවිතයක් ගත කරනවා. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ? මේක සාමාන්‍ය චාරිත්‍රයක්ද? නැත්නම් සෝෂල් මීඩියා එක වැඩියෙන් උඩියටිකුරු කරපු අමුතුම වයිරල් ස්ටෝරි එකක්ද? ඔයාගේ අදහස කමෙන්ට් එකකින් කියන්න.